සංඛ්‍යා ගුණ කරන්න ලේසි ක්‍රමයක් බලමුද. 124 ගුණ කරන්න තියෙන්නේ 53. එහෙනම් 124 මේ ආකාරයට ලියාගෙන 53 සිරස් අතර ලියා ගන්නවා. දැන් අපි ලේසියෙන්ම ඉලක්කම් ගුණ කර කර මේ කොටුදැල සම්පූර්ණ කරමු. අපිට මෙහෙම ගුණ කරන්න තියෙන්නේ. එක් වරක් 5 5යි. දෙවරක් 5 10යි. හතර වරක් 5 20යි. ඒ විදිහටම එක් වරක් 3 3යි. දෙවරක් 3 6යි. හතර වරක් 3 12යි. දැන් අපි බලමු අපේ මේ තියෙන පාට ක්‍රමවලට එකතු කරමු. 2යි නිල් පාට ටික එකතු කරාම 7යි, කොළ පාට ටික එකතු කරාම 5යි, කහ පාට ටික එකතු කරාම 6යි, ආයි කොළ පාට එකතු කරාම 0යි. එහෙනම් මෙයාගේ උත්තරේ අපි මෙන්න මේ අතටයි ලියන්නේ. ඒ කියන්නේ කීයද? 0යි, 6යි, 5යි, 7යි, 2යි. ඒ කියන්නේ 6572යි. හරි ලේසි නේද? ඔන්න අපි තව එකක් බලමු. 634 ගුණ කරන්නලු 41. එහෙනම් 6 3 4. 41ත් අපි මේ ආකාරයටම ලියා ගන්නවා. දැන් අර පුරුදු පරිදිම ගුණ කරන්න බලමුද? 6 වරක් 4 24යි. 3 වරක් 4 12යි. 4 වරක් 4 16යි. 6 වරක් 1 6යි. 3 වරක් 1 3යි. 4 වරක් 1 4යි. අපි ආපහු ඉලක්කම් එකතු කරමු. නිල් පාට එකේ එකතුව 4යි. දම් පාට එකේ එකතුව 9යි. අලු පාට එකේ එකතුවත් 9යි. කොළ පාට එකතුව 5යි. කහ පාට එකතුව 2යි. එහෙනම් මෙන්න මේ අතට අපි මෙයාගේ එකතුව ලියමු. 2 5 9 9 4. එහෙනම් මෙයාගේ උත්තරේ 25994යි. තුන්වෙනි එකේ උත්තරේ ඔයාලට කරන්න පුළුවන්ද කියලා බලන්නකෝ. උත්තරෙත් කමෙන්ට් කරමු.